හෙලෝ යාළුවනේ වෙල්කම් ටු my yummy star YouTube channel. අද මම ඔයගලන්ට කියලා දෙන්නේ අපේ පොඩ්ඩන්ට කොහොමද cheesy and egg macaroni recipe එකක් හදන්න කියලා. එහෙනම් අපි බලමු මුලින්ම මේකට මොනවද ඕන වෙන අමුද්‍රව්‍ය කියලා. මුලින්ම චූටියට කපාගත්ත ලුණු පොඩ්ඩක් ඕන වෙනවා. ඊළඟට මම ග්‍රේටර් කරලා අරගෙන තියෙන මෙතන කැරට් කෑල්ලක්. ඊළඟට බ්‍රොකොලි ටිකක් තම්බලා ඒකත් පොඩියට කපාගෙන අරගෙන තියෙනවා. ඊළඟට ඕන වෙනවා කෝර්නර් ටිකක්. කෝර්නර් ටිකත් මම තම්බලා අරගෙන තියෙනවා. ඊළඟට මැකරෝනි ටිකක් ඕන වෙනවා. මෙන්න මේ විදිහට මම එකක් තම්බලා තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට අපිට චීස් පෙත්තක් ඕන වෙනවා. ඊළඟට එග් එකක්. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ඊළඟට අපිට ඕන වෙනවා ගම්බුරිස් චුට්ටකුයි බටර් ටිකකුයි. මේක අපි පොඩ්ඩක් මේ කියන්නේ සැර අනුව තමයි මම මෙතන ගම්බුරිස් අරගෙන තියෙන්නේ. එහෙනම් අපි බලමු දැන් කොහොමද මේක හදාගන්න කියලා. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට අපි බටර් ටික දාලා බටර් ටික රත් වීගෙන එනකොට ඔන්න ඔහම චුට්ටක් තෙලේ බටර් ටික රත් වුණාට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා අපේ අර කපාගත්ත ලුණු ටික. ඔන්න ඔය විදිහට. ලුණු ටික එකතු කරලා අපි ලුණු ටික චූට්ටක් බෙදෙන්න දෙන්න තෙලේ හොඳට. විනාඩියක් විතර ලුණු ටික හොඳට තෙලේ බෙදෙන්න. අර යන්තම් රන්වන් පාටක් එනකම් බෙදෙන්න දෙන්න. මේක හරිම රසයි. අපේ පොඩු හරි ආසයි මේ කෑම එක ඔයගොල්ලෝ හදලම බලන්න. අපේව බණ හරි ආසයි මේ කන්න. මේ මැකරෝනි රෙසිපි එක කන්න. ඔයගොල්ලෝගේ පොඩ්ඩන්ට හදලා දෙන්න. අවුරුදු 1මාරෙන් එළ ඕනම් පොඩ්ඩෙක්ට මේක හදලා දෙන්න පුළුවන්. ඔන්නෝම තෙලේ චුට්ටක් අපි රන්වන් පාටක් යාන්තම් රන්වන් පාටක් වෙනකම් මේ ලුණු ටික බෙද ගන්න ඕනේ. හරිද ළමයි ඔන්න ඔහම දැන් ඔන්න යාන්තම් රන්වන් පාටක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි එකතු කරගන්න අපේ කැරට් ටික. මම මේ කැරට් අරගෙන තියෙන අමුවෙන් ඒකින්ද කැරට් ටික චූට්ටක් වෙලා තියාගන්න. මොකද මම අමුවෙන් තමයි කැරට් එකතු කරලා තින්නේ. මේ මොකද කැරට් මම එහෙම ගත්තේ ගුණෙත් වැඩි චූට්ටක් අමුවෙන් තියෙනකොට තැම්බල් නෙමෙයි මම ගත්තේ ඔන්න ඔහම අමුවෙන් ගත්තත්. කැරට් ටික චූට්ටක් ඔන්න විදිහට තෙලේ බෙදුනට පස්සේ අපි මේකට අර තම්බගත්ත බ්‍රොකොලි ටිකයි කෝර්නර් ටිකයි එකතු කරනවා. ඒකත් එකතු කරලා අපි ඒකත් විනාඩියක් දෙකක් ওই විදිහට හොඳට බටර් ටිකත් එක්ක බෙදෙන්න දෙන්න. ඔන්න ඔය විදිහට පෙනුමක් එනවා. ওই විදිහට බෙදුනට පස්සේ අපි මේකට එකතු කරනවා අපි තම්බගත්ත මැකරෝනි ටික. ඊට කලින් අපි එකතු කරන්න ඕන ගම්බිරිස් චුට්ටාරි අපි තියාගත්ත ගම්බිරිස් ටික එකතු කරලා ඊට පස්සේ අපි අර තම්බගත්ත අපේ මැකරෝනි ටික මේකට එකතු කරනවා. සමහර අය මේකට පැස්ටා කියනවා පැස්ටා මැකරෝනි කියනවා. මම ඉතින් මැකරෝනි කියන්නේ හින්දා මම කියන්නේ මැකරෝනි. ඔන්න ඔය විදිහට මැකරෝනි ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න අර මිශ්‍රණයත් එක්ක. ඔය විදිහට හොඳට අර මිශ්‍රණයට කලවම් කරගන්න. මැකරෝනි ටික එකතු කරාට පස්සේ තමයි ළමයි අපි බිත්තර එකතු කරන්නේ. එතකොට මැකරෝනි එකට හොඳට අර බිත්තර සාරුව බිත්තර ටික ඇලිලා වගේ තියෙනවා. ඒ කියන්නේ මැකරෝනි ටික එකතු කරාට පස්සේ තමයි එග් එක එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි මැද චූට්ටක් ඉඩ හදාගෙන අපේ එග් එක එකතු කරගන්න ඕනේ. එග් එක එකතු කරලා ඔන්න ඔය ආකාරයට එග් එක එකතු කරලා අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. අර මැකරෝනි ටිකත් එක්ක හොඳට මේ එග් එක ඔන්න ඔය විදිහට හොඳට එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න මැකරෝනි ටිකත් එක්ක. ඔන්න ඔය ආකාරයට. එකතු කරගත්තට පස්සේ විදියට එකතු කරගත්තට පස්සේ අපි එකතු කරනවා ඊළඟට අපි මේ මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ අපේ ඔන්න ඔය විදියට උනාට පස්සේ අපි අපේ ෆ්‍රෙෂ් මිල්ක් ටික මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. ඔන්න ඔය ආකාරයට එකතු කරගන්න. ඊට පස්සේ ටිකක් වෙලා කොහොම තියලා අපි අපේ චීස් කෑල්ලත් එකතු කරගන්න ඕනේ මේ මිශ්‍රණයටම. ඔන්න ඔය ආකාරයට.
පස්සේ හොඳට මේක මිශ්‍ර කරගන්න. විනාඩියක් විනාඩියක් විතරද දෙකකුත් ඕනේ විනාඩියක් විතර හොඳට ඔක මික්ස් වෙන්න දෙන්න. ඒකර හොඳ කිරි රසක් එනින් තමයි බබාලා ගොඩක් කැමති මේ කෑම කන්න. අපේ බණ හරි ආසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. ඊළඟට ඔන්න ඔය විදිහට තමයි අපිට මේ කෑම එක දිස් වෙන්නේ. එහෙනම් යාළුවනේ ආයිත් අලුත් රෙසිපි එකකින් හම්බ වෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.